සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකට මෙන්න මේ වීඩියෝ එක ගෙන අපේ වෙබ්සයිට් එක තමයි අපිට USDT හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක. හරිම සරලව ඔයගලට පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා මේක ටික ෆිල් කරගන්න තියෙන අපේ මුලින්ම රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක, ඊමේල් ඇඩ්‍රස් එක දීලා ලොගින් පාස්වර්ඩ් එක දීලා මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ් එක එන්ටර් කරලා සයින් එකක් දීලා සයින් අප් වෙන්න. මම ඔල්රෙඩි සයින් අප් කරලා ඉන්න නිසා සයින් ඉන් වුණා. ඉතින් බලා ගන්න පුළුවන් ලැබුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතන අපි මේ කියන ටැබ් එක ක්ලික් කරගමු. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මං ගාව දැන්ට 3.8ක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එක අපි ගානක් හොයා ගන්නවා නම් අපි පොඩි ගානක් හරි දාන්න ඕනේ. ඉතින් ඔල්රෙඩි 3.8ක් වගේ මේකට දාලා තියෙන්නේ. ඔය ඉස්සරහදී කොහොමද ගානක් හොයා ගන්න ඕනේ කියන එක කියන්න, ඊට කලින් කොහොමද දා ගන්න ඕනේ කියන එක කියන්න. මෙන්න මේ කොළ පාට ටැබ් එක ක්ලික් කරගන්න. බලා ගන්න පුළුවන් මේ මෙතෙත් සර අපිට දා ගන්න පුළුවන්. ඉතින් මම නම් මෙතන TRC20 USDT ටික දෙනවා. ඉතින් මේක කරත් අපිට දාන්න පුළුවන්. ඉතින් මෙතන මිනිමම් දානවා නම් ඔයගොල්ලෝ 3.8 ඉඳලා දාන්න පුළුවන්. මෙතනින් 7ක් කියලා දාලා තිබ්බට. ඉතින් මේක තනින් දානවා නම් ඔයගොල්ලෝගේ මේගොල්ලන්ගේ ඇඩ්‍රස් එක දීලා තියෙන එකට දාන්න තියෙන්නේ. ඇඩ්‍රස් එක මම මෙතනින් කොපි කරලා මගේ වලට කරගෙන මෙතන මම පේස්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන TRC20 එක අපි දෙමු. ඊට පස්සේ මෙතනින් දාන්න ඕන ගාන මෙතන එන්ටර් කරලා send එක ක්ලික් කරගන්න තියෙන successful send වුණාට පස්සේ මෙතනින් back කරලා completed කියන tab එක ක්ලික් කරගන්න. විනාඩි 3ක් වගේ කාලයක් ඇතුළත add වෙයි. හරි මම මෙතනින් back වුණා. ඉතින් back වුණාට පස්සේ පල්ලහා මෙන්න මේ freedom වගේ icon එකක් තියෙන එකකින් ක්ලික් කරගමු. ඉතින් බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ levels කීපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපිට මුලින්ම බලා ගන්න පුළුවන් level 1 එක. ඉතින් මේක ඔයගොල්ලෝ ගන්නවා නම් 3.8ක් වගේ දැම්ම නම් දවස් ගානේ ඔයගොල්ලන්ට 1.52 ගාන ගන්න පුළුවන්. මම නම් කරන්ට් මෙන්න මේ level 1 එකේ ඉන්නේ. දෙවෙනි එක VP2 එක. ඉතින් මේකට අපිට බලා ගන්න පුළුවන් මේකට අපිට 9.8ක් වගේ දැම්ම නම් දවස් ගානේ 3.92 ගානේ ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ level 12 වටකන් තියෙනවා. මම ඔයගොල්ලෝ සජෙස්ට් කරන්නේ level 1 and 2 එක විතරයි. හරි මේකට ඔයගොල්ලෝ ගානක් දාලා අප්ඩේට් කරාට පස්සේ කොහොමද දවස ගන්න අපි ක්ලයින් කරගන්න ඕන කියන මෙතන ටාස්ක් කියන ටැබ් එක ක්ලික් කරගමු. ඊට පස්සේ process එක අපිට පොඩි ටාස්ක් දීලා තියෙනවා. ඒ ටාස්ක් එක මෙතන complete කියන ක්ලික් කරාට පස්සේ loading වෙයි. loading වෙලා ඉවරච්ච එකන් completed කියලා ආවා. බලා ගන්න පුළුවන් successfully complete කරගත්තා. ඊළඟ දවසේ මෙන්න මේ complete කරනවා නම් countdown එක ඉවරච්ච එකන් තමයි complete කරගන්න තියෙන්නේ. ඉතින් හරි මම මෙතන back වෙන්න. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.52ක් මෙතන add වෙලා තියෙනවා. මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න. ඊට කලින් මෙතන අපිට බලා ගන්න පුළුවන් team කියන tab එකක් තියෙනවා. ඒක ක්ලික් කරගමු. ඔතන බලා ගන්න පුළුවන් ඔයගලන්ටම කියලා link එකක් තියෙන link එක copy කරලා ඔයගලන්ගේ යාළුවන්ට share කරන්න. ඔයගලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3ට වගේ benefit එකක් දෙනවා. හරි මම මෙතනින් back වෙන්න. පල්ලා chat වගේ icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරගමු. ක්ලික් කරලා මෙතන official channel කියන tab එක ක්ලික් කරාට පස්සේ මේගොල්ලන් Telegram channel එකක් තියෙනවා. ඒකට පුළුවන් නම් join වෙන්න. මේ website එකේ සඳහා වැඩි විස්තර details ඔයගලන්ට ඒක කරාත් දැනගන්න පුළුවන්. ඉතින් හරි මම මෙතන back කරන්න. ඉතින් මම වීඩියෝ අන්තිමේදී ඔයගලන්ට අරන් පෙන්නන්න කියෝ ගන්න. ඉතින් ගන්නවා නම් මෙන්න මේ purple color tab එක තියෙනවා. ඒක ක්ලික් කරගන්න තියෙන්නේ. ඉතින් ක්ලික් කරගත්තාට පස්සේ බලා ගන්න පුළුවන් මේ දෙත් සර අපිට ගන්න පුළුවන්. මම නම් BB20 මේක USDT එකම තියාගන්නවා. ඉතින් ගන්නවා නම් මෙතන අපි 1.52 කියලා මුලින්ම එන්ටර් කරගමු. මේ ටික අපිට ෆිල් කරගන්න තියෙන හරිම සරලයි. මෙතනින් ඊට පස්සේ ඇඩ්‍රස් එක BP20 ඇඩ්‍රස් එක දීලා අපි පාස්වර්ඩ් එකත් ඉතින් අපි ජොයින් වෙන එකට දුන්න පාස්වර්ඩ් එක ඒක දීලා කන්ෆර්ම් එක ක්ලික් කරගමු. ඉතින් බලා ගන්න පුළුවන් සක්සස් කියලා ආවා. බලා ගන්න පුළුවන් 1.52ක් අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා පෙන්නන ආවද කියලා. හරි මෙතන ආවට පස්සේ බලා ගන්න පුළුවන් 1.52ක් මෙන්න මේ දින්චන්ම ආවා. ඩේට් එක ටයිම් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ එක බලට ස්තුතියි.